පාළුවම්බරයේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ පාළුව සැඟව කියා පාළුවම්බරයේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ පාළුව සැඟව කියා සීතලෙන් මිරිකි උදාවුණු මේ අරුණේ පාළුවම්බරයේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ පාළුව සැඟව කියා පාළුවම්බරයේ තේ තුන්නක් ඇදිලා. Hi lamai, welcome back to my YouTube channel. ඉතින් ඔයාලාට මට වීඩියෝ එකක් එන්න බැරි වුණා ගොඩ දවසකින්. ඕවත් මම කලින් රෙකෝඩ් කරගෙන තිබිච්ච වීඩියෝස් ටික. ඉතින් එදා මට තිබුණේ ජයමංගලම් කියන්න යන්න. මම ෆස්ට් ටයිම් තමයි ජයමංගලම් කියන්න ගියේ. මං කලින් ගිහින් තිබුණේ නෑ. ඔය දෙන්නේ ළමයි අර මනමාලටයි පොරොද්දී අපි කවියක් කියලා ඉවරන ගමන් ටාස්ක් ගාලා විසික් කරන්න තමයි ඕකෙන් තියෙන්නේ. හරිද මම ඒක දැනගත්තේ ගියාට පස්සේ එතකොට මේ ඉන්න මගේ යාළුවා අපි දෙන්නයි තව අක්කලා දෙන්නෙක් හිටියා. ඒ දෙන්නයි තමයි කියන්නේ හිටියේ. අපි අතනට වෙලා වාඩි වෙලා ඉන්නේ. අතනම් පෝරුවේ තව මොනවද කියනවා මම දන්නේ නැහැ මොනවද කියන්නේ කියලා. ඉතින් කොහොමද අපිත් තුන් වාඩි වෙලා හිටියා. ඉතින් ඕක ඉවර වුණාට පස්සේ තිබුණේ අපේ වෙලාව. ඒ වැඩෙත් ඉවර වෙලා අපි චේන්ජ් කරගෙන ආව එළියට ෆොටෝස් ටිකක් ගන්න. මොකද එතන view එක මාර ලස්සනට තිබුණා. ඊට පස්සේ අපි ෆොටෝස් ටිකත් අරගෙන අපි කාලා බීලා කොමාරි එදා දවස් එතනින් ඉවර කරා. ඔය තියෙන තවත් දවසක් ඔය ඉන්නේ අපේ අම්මගේ යාළුවෙක්ගේ ගෙදර. එයාලා කිඹුලපිටියේ. ඉතින් කිඹුලපිටියේ පල්ලියේ මොකක්ද මන් දෙකක් තිබුණා. ඉතින් ඒකට අපිත් ගියා. ඔය ඉන්න අපි පුංචි බබා හරි ලස්සනයි. ළමයි අපි දැන් මේ පයින් තමයි යන්නේ. මොකද ඉස්සරහා ගොඩක් ට්‍රැෆික් කියලා අපි වාහනේ ගොඩක් පස්සෙන් දාලා තමයි ගියේ පයින් ගියේ ඉස්සරහට. ඉතින් මේ මාරම ලස්සනයි ලයිට් වල දාලා සුපිරියටම තිබුණා. ළමයි මල් වෙඩි දානවා මාර ලස්සනයි. ගිය අය දකින්න ඇති. එදා තමයි ළමයි මේ මල් වෙඩි දාන අන්තිම දවස. ඉතින් ඒක නිසා කොහෙවත් යන්න බෑ. මාර විදියට මාර සෙනඟක් හිටියේ. ළමයි ඇතුළට යද්දී අමුතු සත්‍යයක් ඇහුණා. හරිද? ඒ කියන්නේ පපර එකක් ගහනවා වගේ තමයි ඇහුනේ. ඊට පස්සේ අපි ගියා. ගිහින් බලද්දි ළමයි පුංචි ළමයි වගේකුයි තව ටිකක් ලොකු අයියලා වගේකුයි හිටියා. බෑන්ඩ් එකක් ප්ලේ කර හිටියේ. අර අයියලා සෙට් එක. ඒගොල්ලෝගේ ටැලන්ට් එක නම් මාරයි. මාරම ලස්සනයි පපර එක. මේ අපි අතරම එතනට දුවගෙන නෙමෙයි ඉතින් ඇවිදින්න ගියා. ඉතින් එතනට වෙලා චුට්ටක් ගාගෙන හිටියේ මම. ඒකේ වීඩියෝ කැල්ලක් තිබුණොත් මම උගලන්ට දාන්නම්. මොකද මේ මට මතක විදිහට මම ඒක ගත්තේ ෆෝන් එක අනිත් පැත්ත හරවලා. එතකොට ඒක මේකට දැම්මම ඇත්තටම කැත වෙනවා වීඩියෝ එක. ඒක නිසා මම බලන්නම් පුංචි කැල්ලක් හරි තිබ්බොත් මේකට ඇඩ් කරන්න. මේ මොර ලස්සනයි ළමයි. දැන් ළමයි මං උඩටම ඇවිල්ලා තමයි ඉන්නේ. මෙතන අමුතු සීන් එකක් වුණා. මේ මං ඒ වගේ නම දන්නේ නැහැ. මල් වැඩි තමයි ඒවා මේ විසිල් එකක් දීගෙන කුරුල්ල වගේ ගියේ. ඉතින් ඒකට කන්නඩ පැලෙනවා. බලන්නකෝ ඕක මේ පොඩි ප්‍රශ්නයක් තුනා මේ චරිචිලා එකක් කාවලම. ඕගොල්ලෝ යනවා නම් උඩට යන්න එපා මන්නම් කියන්නේ. අපි ඉක්මනට එළියට ආවා. තවත් එතන හිටියා. ඉතින් මැරෙන්න යනවා කියලා දන්න නිසා ළමයි අපි ආව එළියට ඇවිල්ලා දැන් මේ ගෙදර යන්න තමයි හදන්නේ. මාරම ට්‍රැෆික් එකක් තියෙන ළමයි. ඒත් ඉතින් මල්ලට බලන එක එපා වෙන්නේ නැහැ ළමයි.
නිසා බලපල ගියා. එහෙනම් අපි part 2 එකෙන් හම්බෙමු. bye